ඉතින් guys අපි ඇවිල්ලා ඉන්නේ තැන කොහෙද කියනවා නම් මෙන්න තියෙන බෝඩ් එකේ උමන්දාව ග්‍රීන් හට්. අපි ගිහිල්ලා බලමු ඇතුළට ජත්තා. ඊට කලින් මතක් කරනවා සම්බ අපේ YouTube channel එක කෑවද බං. ඉතින් subscribe කරලා තියාගන්න. ඉතින් අපිට ඕගලන්ට පුළුවන් ඕගලන්ට අපේ අලුත් වීඩියෝස් පඩ ගාලා බලාගන්න. ඉතින් ඒක අපේ bell එකට අනිවාර්යෙන් bell එකට දඩුවම් ගාලා තියාගන්නත් ඕනේ. ඊට අමතරව සම්ප ඉතින් අපේ Facebook page එකේ තියෙනවා follow කරලා like කරලා තියාගන්න. අපි දානවා ඉස්සරහට ලස්සන දේවල් ටිකක්. ඒත් එක්ක මිනිස්සුන්ට ගොඩක් වැදගත් වෙන දේවල් ටිකක්. අනිවාර්යයෙන්ම සම්ප ඉතින් වැඩි වෙලාවක් නැහැ. අපි ගිහිල්ලා බලමු මේකේ රස කෑම කොහොමද කියලා. ඉතින් අපි ඔයාලට ඇත්ත කියන්නම්. කාලා බලලා ඇත්ත ඔයාලට කියන්න අපි ගිහිල්ලා යනවා. ඉතින් guys ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලා ආසම කරන ඒරියා එකට අයිස්ක්‍රීම් ඒරියා එකට. අපි බලමු මෙතන මොනවද තියෙන අයිස්ක්‍රීම් වර්ග කියලා. අපි මිස් කෙනෙක් ඉන්නවා එහා පැත්තේ. අපි අහලා බලමු මොනවද මෙතන තියෙන අලුතෙන් ඔයාලා ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන අයිස්ක්‍රීම් වර්ග. උමන්දාවට ස්පෙෂල් එක මොනවද? වර්ග නම් ගොඩක් තියෙනවා සර්. දැනට විශේෂත්වයක් තියෙන තෙරිච්චි අයිස් පළම් එක. ඒක කියන්නේ මේ සාමාන්‍ය අයිස්ක්‍රීම් වර්ග කීයක් විතර තියෙනවද? 100ක් වගේ තියෙනවා. 100ක් විතර. ඒ කියන්නේ ඔය හැමදේම උමන්දාවෙන්ම හදන දේවල් තමයි තියෙන්නේ. ඉතින් guys ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ ඉතින් බලන්න ඉතින් අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා මෙතන. ඉතින් ඒ හැමදේම තියෙන්නේ අපේ වසවිස නැති උමන්දාවේ. ඉතින් ඒක තමයි වැදගත්ම දේ මෙතන. අපි සම්ප මේ දැන් කියනවනේ තෙරිජ් අයිස්ක්‍රීම් එක තමයි මෙතන හොඳම දේ කියලා. අපි ඒක try කරලා බලමුද? අපිට එකෙන් දෙයක් දෙන්න පුළුවන්ද? ඔව් හරි සර්. වෙනස්ම දේවල් ටිකක් සම්පා මෙතන තියෙන්නේ මේ මෙන්න සර් බිල් එක. තියෙනවා ඉතින් චොක්ලට් ඒ අපේ normal දැන් අයිස්ක්‍රීම් රේන්ජ් එකත් එක්ක ඇඩිෂනලි තියෙනවා එන්න රේන්ජ් එක හිතා ගන්න බැරි තරම් අයිස්ක්‍රීම් ගොඩක් තියෙනවා. right ඒ guys ඉතින් අපි මේක try කරලා බලමු. ඉතින් try කරලා කියන අපි කොහොමද කියන්නේ. ඒක තමයි මම හිතන්නේ සම අපි මේ වගේ එකක් මේ කියන්නේ නම අහලා නම මම හිතන්නේ අපි මම හිතන්නේ ඇහුවෙත් මම මේක මේ ස්වාමීන් වහන්සේගේ වීඩියෝ එකකින්මයි. ඒ කියන්නේ අපි ජීවිතේවත් කාලා නැහැ මේ වගේ දේවල්. ඉතින් guys ඔන්න ඉතින් අපි උමන්දාවේ ග්‍රීන් හට් එකේ මේ ඇවිල්ලා තියෙන්නේ සහල් වර්ග තියෙන ඒරියා එකට. අනිවාර්යෙන් මේ හැමදේම අදලා තියෙන්නේ උමන්දාවේ තමයි. ඉතින් අපි නිකන් කිව්වොත් එහෙනම් මෙතන තියෙනවා පච්ච පෙරුමාල් කියලා තියෙනවා, කුරුළු තුඩ කියලා තියෙනවා, දික්කී කියලා තියෙනවා, මේ හීනටි කලොහීනටි. ඉතින් මේ වගේ එකින් නොයෙකුත් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟට ඇවිල්ලා මේ හාල් වර්ග ඇත්තටම අපි මේ අහලා තිබුණේ නැහැ මේ වගේ. ඔව් නම් අහලා තිබුණේ නැහැ. සම්පයින් ඊට අමතරව මෙතන තියෙනවා පොල් කිරි. මම හිතන්නේ මේ පොල් කිරි තියෙන ඉතින් ඔයගොල්ලෝ ගොඩක් වැඩිපත් මේ දේවල් අපි යන් ඉස්සරහට පහසුවෙන් ගන්න පුළුවන්. පොල් තෙල් තියෙනවා. ඉලංගි තෙල්, එතකොට ඇපල් සීඩ් කියලා ගැතියක් තියෙනවා. එතන තියෙන පිටිකල පොල් කිරි තියෙනවා. ඉතින් ඊට අමතරව මේ උමන්දායම හදලා තියෙන ගයිස් පොල් තෙල් වර්ග තියෙනවා. බලන්න මෙතන මේවා ජීවිතේට ගොඩක් වටින දේවල්. මොකද වසවිස නැති දේවල්. ඉතින් ඊට පස්සේ අපි ඉස්සරහටම අපි කවුරුත් කන්න කැමති සෝස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මෙතන ඉතින් අපිට හිතා ගන්න බෑ මොකද කියලා. අඹ 9 මිලි සෝස් ඈ ඇම්බරෙල්ලා සෝස් මාර මේ බිලින් සෝස් මේවා ඇත්තටම අපි මේ වට්ටක්ක සෝස්. එතකොට හිතා ගන්න බෑ ගයිස්. හිතා ගන්න බෑ මේ වගේ දේවල් මේ තියෙනවා කිව්වම. ඊට අමතරව සම්පා මේ මොනවද මේ පිටි වර්ග තියෙනවා පිටි වර්ග. ඉතින් ඇත්තටම මේ අපිට හිතා අපිට තියෙන අපි ගන්න ගියාම තියෙන පාම් පිටි, රතු පිටි අනම්මනන්නේ. දැන් මේක ගත්තා මඤ්ඤොක්ක පිටි, කිරියාල පිටි, ජැක් ෆෘට් චීස් ෆ්ලෝ. ඒ අපිට හිතා ගන්නවත් බෑනේ. කියන්නේ මේ වගේ දේවල් තමයි උමන්දාවේ හැම ප්‍රොඩක්ට් එකක් අපිට එළියට එන්නේ. ඒ කියන්නේ මෙතන තනිකරම තියෙන්නේ සම්පා රස ගුණ තියෙන රස විස නැති දේවල්. උමන්දාවේ හොරඩක්.
ඊට පස්තර අපි දැන් ඇවිල්ලා ඉන්නවා පොඩක් ස්වීට්ස් පැත්තක් කියන තැන. අනිකර මෙතන තියෙන කිතුල් වලින් හදපු ප්‍රොඩක්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් කිතුල් පැණි වර්ග තියෙනවා. එතකොට කිතුල් ලකුණු හොඳ මේක. කිතුල් අතර ඉතින් මේවා ඉතින් හොඳම ගයිස් මම හිතන්නේ මේ වගේ දේවල් දකින්න නම් ඉතින් අනිවාර්යෙන් මන්දාවට එන්න ඕනේ. ග්‍රීන් නට් එකට එන්න ඕනේ. අනිකර මෙතන තියෙන කිතුල් වලින් නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට්ස් ඉතින් මෙතන තියෙනවා කළු දොදල් ටින් කරලා තියෙනවා කළු දොදල්. එතකොට අම්බ කරි තියෙනවා අමු අම්බ කරි. බලන්න මේ අමු මුංගට කාරිය කියන්නේ මම හිතන්නේ මේවා සාමාන්‍යයෙන් අපිට වෙන තැන් වල ගන්න දෙයක් නෑ. මේ ස්පෙෂල් එක. මාළු ඇඹුල් තියල් කරිය. ආන්නකෝ. මේ වගේ දෙයක් ගන්න තියෙනවා කියන්නේ අනිත් එක ගයිස් මේ බලන්න මේ හදන්න චිකන් කරිය මේ මම හිතන්නේ මේවා මාර ප්‍රොඩක්ට් අපිට කොහෙවත් අනිත් දේවල් මේවා ගන්න දේවලුත් අපි යන් ඉස්සරහට සම්පා ඉස්සලා මෙතන තියෙනවා ලුණු දෙහි අඹ චට්නි චට්නි ලුණු දෙහි මොනවාද අඹ ජෑම් එන්නේ ජෑම් වර්ග සෙට් එකක් තියෙන ජෑම් වර්ග ගොඩක් සම්පා තියෙනවා ඉස්සලා මම කියන්නේ මෙතන අපිට දවසෙන් කතා කරලා ඉවර ගන්න බෑ මෙතන මේ දියුල් ජෑම් මෙතන තනි කරලා තියෙන්නම ජෑම් කෝන් එකක් තියෙන්නේ ඉතින් අන්න හොඳම තැනක් මෙතන ඉතින් මේ තියෙන්නේ අපේ කොස් වර්ග අනම්මනම් දේවල් මන්නේ ඔක්කොම මේවා වියලලා තියෙන්නේ ගයිස් මේ බලන්නකෝ දැන් මේ බලන්න වියනනලාද කොස් දැන් මේවා ඉතින් අපිට කොච්චර වටිනවද නේ සම්පා දැන් කොස් ඇට මේ බලන්නකෝ මේ කොස් නිෂ්පාදන ප්‍රොඩක්ට්ස් තුන මන්නේ ඔක්කොද අරවදම මෙතන තියෙන්නේ තනි කරම වියලනලාද දේවල් තමයි තියෙන්නේ ජීවිතේට වැදගත් වෙන දේවල් වසවිස නැති දේවල් ආරමේරිය එක අපි අංගිලා එකට දැන් මෙතනට ආපුවාම මෙතන තියෙනවා ඔමන්දාව මේ පැණි මම හිතනවා මේ හොඳම අපි මං හිතන්නේ අපි ස්වාමීන් වහන්සේ ගොඩක් මේ වීඩියෝස් බලලා තියෙනවා සම්පා පැණි වදෙත් එක්කම තමයි මේක ඇතුළට දාලා තියෙන්නේ. ඒතර අපිට මේක බොරු කියන්න බෑ මේක මේ වදයක් නෑ කියලා. මේ පැණි නෙමෙයි කියලා කියන්න බෑ. අනිවාර්යෙන් සම්පා. අනිත් දේ තමයි අපි ස්වාමීන් වහන්සේ වීඩියෝස් දැකලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් බලන්න මේ දේවල් වෙන්නේ කොහොමද? ඒ හැමදේම මේකේ දාලා තියෙනවා. අපි යන් ඉස්සරහට සම්පා. මෙතනට ආපුවාම ගයිස් මෙතන තියෙන උමන්දාව නිෂ්පාදන බිස්කට් සහ කැවිලි වර්ග. ඉතින් මේ හැම ප්‍රොඩක්ට් එකක්ම නිෂ්පාදනය වෙන්නේ සම්පා කොහෙන්ද? උමන්දාවේ ඇතුළේම තමයි. බලන්න මේ රෝස් පාට දම් පාට බතල දෝසි මේ බලන්න. අලුත් ප්‍රොඩක්ට් එකක්. බතල දෝසි. මේ දවස්වල මේ අනිවාර්යෙන් බතල දෝසි කියන දෙයක් අපි කාලා නැහැ සම්පා කොහොමවත් නෑ. මාරම ලස්සන දේවල් ටිකක් තියෙනවා. අපි සම්පා මේ අපි පල්ලෙන් පොඩ්ඩක් බලමු. මුරුංගා කොකිස් මේ වාරා ජීවිතේටත් කාලා තියෙන මුරුංගා කොකිස් කවදාවත් මම හිතන්නේ සම්ප කාලෙද කියලා අහුවෙත් අද අපි සාමාන්‍යයෙන් ගන්න වීඩියෝ වලින් මෙව කරා නමුත් මේවා වෙනම ප්‍රොඩක්ට් රයිට් අපි යා ඊට පස්සේ මෙතනට ආපුවම තියෙනවා කොළු බඩු රේන්ජ් එක තනිකරම කොළු බඩු ප්‍රොඩක්ට් පාරාදීසයක් ඒ මොනවද කෑලි මිරිස් අමු මිරිස් කොහොම තියෙනවා මේ හැමදේම පහේ ටික මෙතන තියෙනවා සියම්බල මෙතන ආපුවම ඔයාලා ගෙදරට වුමනා කරන ඔක්කොම ಜಾති ගන්න පුළුවන් තියෙනවා ගයිස් මෙතන නූඩ්ලස් මේක අනිත් කොස් නූඩ්ලස් අනිත් එක මේ ගයිස් බලන්නකො මේ කොස් නූඩ්ල්ස් ඕගොල්ලෝ ජීවිතේටත් කාලා තියෙනවා කොස් නූඩ්ල්ස් කියලා දෙයක් ඒකනේ බඩේරින් වලින් හදපු පැස්තා තියෙනවා සුවඳල් පැස්තා තියෙනවා සම්පාර මතක් කරන්න ඕනේ දේශීය මුරුංගා පැස්තා ඔව් මොකද පැස්තා කියන දේවල් අපි ගොඩක් කට්ටිය කන්න කැමතිනේ ඔව් හැබැයි ඔයාලා කවදාවත් කාලා තියෙනවා දේශීය බඩේරිඟු පැස්තා දේශීය සුවඳල් පැස්තා මුරුංගා ඉතින් මේවා මේ මුරුංග පැස්ටාවක් කියන මුරුංගා කියන්නේ කොච්චර හොඳ දෙයක්ද දැන්ගට රයිට් අපි යන් ඊළඟට සම්පා මෙතනක් තියෙන්නේ කෙලින්ම ස්වීට්ස් කෝන් එකක් ඉතින් මෙතන මේ අපි සාම්පලයක් විතරම මේ කොස් මිශ්‍ර බයිට් ඉතින් කොච්චර වටිනවද බලන්න මේ දේවල් දුඟුරු දෝසි දුඟුරු සීනි පැණි කැවුම් මෙන්න ගයිස් ඔයාලා අවුරුද්දට කන්න කැමති දේවල් මෙතන පැණි කැවුම් මං හිතන්නේ මේක නම් මාර රස ඇති මේක අපිට මේක බෝතලේ දැක්කහම පේනවා ගයිස් පැණි පිරලා තියෙනවා වගේ පිරලා තියෙනවා මම හිතන්නේ ඒක පටපට ගාලා යනවා ඊට පස්සේ මෙතන ආපුවාම මෙතන තියෙන ඖෂධ වර්ගනේ මෙතන තියෙන ඖෂධ වර්ග මම හිතන්නේ ඔක්කොම මේ හැම දෙයක්මත් අනිත් එක හොඳම කාරණේ තමයි මේ මෙතන තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම උමන්දාවේ නිෂ්පාදිත දේවල් විතරයි තියෙන්නේ නැතුව වෙන කොහෙන්වත් අපි වෙන සන්නාමයක් ඇතුලේ තියෙන කිසිම දෙයක් මෙතන නැහැ මේ හැම දෙයක්ම තනිකර උමන්දාවේ ප්‍රොඩක්ට් තමයි රයිට් එතකොට මෙතන අපිට තියෙනවා ඔයිල් වර්ග එතකොට මේ දවාලගේ ඔළුවට දාලා මසාජ් කරන්න කොණ්ඩේ යනකොට අරවට මේවා හැමදේම මේ ඔක්කොම ඖෂධීය දේවල් පොකුරු වද තෙල් වද මල් තෙල් මේවා හැම ගන්න නෑ මෙතන තියෙන්නේ පොකුරු වද ආහාර වෙනුවට දේශීය ඖෂධ කළුදුරු හිස තෙල් බලන්න මේ අහලවත් නැති දේවල් ඔව් ඒතර ඔයාලා මේ පාවිච්චි කරන ගොඩක් අනිත් එක ඔයාලට ගොඩක් මොටන් දෙයක් තමයි මේ මුරුංගා තෙල් නේ උඳු පියලිය තෙල් කොහොමද තෙල් ලුණු විල තෙල් මං හිතන්නේ මේවා දකින්නවත් හම්බ වෙනවා කියලා මේ ලුණු විල තෙල් එහෙම කියන්නේ මාර ප්‍රොඩක්ට් එක එක සයිස් වලින් තියෙනවා අපිට
ගයිස් එතකොට මේ කෝණයේ තියෙනවා ටී වර්ග. දැන් ඔයාලා සාමාන්‍යයෙන් අපි normal ටී වර්ගනේ බොන්නේ. හැබැයි මෙතන තියෙනවා ස්පෙෂල් ටී වර්ගද. අපි බලමු. කිංස් බ්‍රූටේ මෙතන තියෙන රණවර ඖෂධීය පානය. රණවර හැම අතර මේ පැත්තේ කෙනෙකුට හොයාගන්නවත් තියෙනවා. අනිවාර්ය. අනිත් එක මේ ශ්‍රී ලංකා කුරුඳු තේන කොච්චර මිනිස්සු හොයනවද මේ දේවල්. අනිත් එක හොඳම දේ තමයි මම දන්න මම දැකලා තියෙන වීඩියෝස් ආන්දෝ මේ කුරුඳු නිෂ්පාදනය කරන දේවල්. සම්පයිතින් මේ කෝණගේ තියෙනවා මචං. දැන් අපිට බත් වෙන කද්දි මචං අනමනම් බැදුම් වර්ග ඕනේ. දැන් මෙතන දාලා දෙනවා උඹලකට බැදුම. කොහොමද? කවුරුත් ආස දේවල්. ඒතකොට මෙතන තියෙනවා සමහර ගයිස් කොහේද අච්චාරු? අච්චාරු. සිරි. ඊට තව ගන්න තියෙනවා මෙතන තියෙන මික්ස් ෆෘට් එක. ජලිත මිශ්‍ර පළතුරු. මේ සෑහෙන වටිනා මේ දේවල් මම හිතන්නේ. කජු හාල් මැස්සු බැදුම. වව්. මහන්නකො මේවා ඈ. මේමයි නේ සම්. අපි ගෙදරදී මේවා කාලා තියෙනවද? ඊට අමතරව මෙතන තියෙනවා සූකිරි. ඔයාලා කවුරුත් කන්න කැමති සූකිරි මෙතන තියෙනවා. ඉතින් මේ සිංහල අච්චාරු. මේ මොකද සම්පයක? ෂායි ගමේ විදිහට මෙහෙම අපේ බෙව් එකක් දාලා සිංහල අච්චාරු මං හිතන්නේ මේක මාර රස ඇති. මොකද එච්චර quality එකට මෙතන තියෙනවා. අපි යන් ඉස්සරහට සම්පා. තමයි මේක තිබ්බේ කොහොමද? right මෙතන තියෙනවා උමන්දාව දාන්නම පිටිකිරි. ඔන්න ඉතින් හොඳ දෙයක්. කිරිපිටි අපි හැමෝම පාවිච්චි කරන අනිත් එක තමයි දෙයක් උදේ දැමලා කිරිපිටි වෙනුවට වස විස නැති කිරිපිටි. ඉතින් අපි ඔයාලා මොනවද මේ උදේ හවා බොන්නේ ගෙලින්න වසවිස තියෙන විවිධ සන්නාම යටතේ අපිට එනවා එක එක වස විස. ඉතින් ඒ වගේ අන්තිමට හැදෙන ලෙඩවත් හොයාගන්න බෑනේ සම්පම්. දැන් කොච්චර පිළිකා රෝගීන් ඉන්නවද? ඒකට අපිට අන්තිමට සම්පම් අපිට හැදෙන ලෙඩේ හිතාගන්නත් බෑනේ. ඒ තමයි ඖෂධ වෙනුවට ආහාර කියන රෙසෙප්ට් එකේ තියෙන මේ කෝණේ තනිකරම තියෙන්නේ කිරිපිටි වර්ග. හරි ඉතින් ගයිස් ඔන්න අපි ඇවිල්ලා තියෙනවා ඊළඟට රසම රස ඒරියා එකකට. මෙන්න මේකේ තියෙන ලොකු ලිස්ට් එකක් දාලා තියෙනවා මොනවද තියෙන්නේ කියලා. අපි මෙතන සම්පතින් මේ අපි අහලා බලමු. අනිවාර්යෙන් ඒක අහන්න කලින් මතක් ගන්න මේ හැමදේම ඕගනික් ප්‍රොඩක්ට් තියෙන්නේ. කිසිම වස විසක් නැති හොඳ දේවල්. ඉතින් මේ අපිට පොඩ්ඩක් මිස් කියන්නකෝ මෙතන මොන මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් හිටින්. මෙතන තියෙන ෆ්‍රෙෂ් ජූස් ඕන එකක් ඇමරෙල්ලා ජූස්, මින් ජූස්, කරපින්ච ජූස් අපි ඒ වෙලාවෙම හදලා දෙනවා. අර මේ ගෙදර ලිපේ තියලා හදනවට වඩා මේක ගොඩක් ගුණදායකයි. රසයි ඒ වගේම සීනි අඩුවෙන් ඔක්කොම මේ කැම යන්නේ. අපි පළතුරු තියෙන්නේ ඔක්කොම සීනි අඩු පළතුරු තියෙන්නේ. හොඳම පළතුරු. ඒ වගේම මේ කැම බීමත් ඔක්කොම සීනි අඩුවෙන් දාලා තියෙන්නේ. හොඳ පැණි දාලා තියෙන්නේ. හොඳ දේවල් තමයි මේ එකතු කරලා තියෙන්නේ. ගොඩක් පාන් පිටි නැතිව මේ මඤ්ඤොක්ක පිටි, මේ හාල් පිටි, ඒ වගේ දේවල් එකතු කරලා තමයි තියෙන්නේ ගොඩක්. මොනවද මෙතන තියෙන කෑම වර්ග බලුවොත් මොනවද? මෙතන තියෙන මේ අග්ගල තියෙනවා, මඤ්ඤොක්ක කේක් තියෙනවා, කොෆි කේක් තියෙනවා, චොක්ලට් කේක්, හබල පෙටි, රටින්දි කේක් එක, පොල් කේක්, මේ සව්බොරෝ, තව තියෙනවා මේ ඥානකත, ඒ වගේම බටර් කේක්, වර්ග, තලබෝල, සුදු තල දාලා හදලා තියෙන්නේ. අච්චාරු වර්ග තියෙනවා, වඩලු අච්චාරු, අඹ අච්චාරු, ඇඹරෙල්ල අච්චාරු, තව මික්ස් ෆෘට් අච්චාරු. ඒ වගේම අපි තැඹිලි ගෙඩියට කපලා 1 කිලෝ දෙක් දාලා පොළ පාට ඇපල් කෑල්ලකුත් දාලා ඊට පස්සේ බෙන්ඩ කරලා ආයි තැඹිලි එකටම දාලා දෙනවා බොන්න. ඒක පොඩ්ඩක් ගුණාත්මකයි. ගුණාත්මකද යන්නේ. ඉතින් මේ වගේ ඇතනකුත් වෙන කොහෙන්වත් ගන්න නැති වෙන ප්‍රොඩක්ට් තමයි මෙතන තියෙන්නේ. ඔයාලට පේන විදිහ දැක්කම මෙතන ඩයිල ඕන කෙනෙකුට ගන්න පුළුවන්. අනිත් එක සම්පා මතක් කරන්න ඕන දේ තමයි මේ හැම ප්‍රොඩක්ට් එකම උමන්දාවේ තියෙන දේවල්. ඉතින් වසවිසක් ඉතින් ගෑගිලවත් නැහැ. මොකද ආම්ද්‍රෝ මේ දේවල් මේ විදිහට තමයි කරලා තියෙන්නේ. ඒකෙන් හින්දාම තමයි ඉතින් මේ දේවල් මේ විදිහට හැදිලා තියෙන්නේ. මේක වෙනස්ම දෙයක් වෙලා තියෙන්නේ. අපිට මෙතන තියෙන ස්පෙෂල් දේ මොකද්ද අපිට දෙන්න පුළුවන් නම්? මෙතන තියෙන්නේ බෙහෙත් වෙනුවට ආහාර. බෙහෙත් ගන්න ඕනේ නැහැ. මේක තමයි වසවිසෙන් තොර ආහාර. මේ බුෆේ තියෙනවා, දවල් ආහාර, උදේ ආහාර, හවස රැ ආහාර. ඒ ඔක්කොම තියෙන්නේ වසවිසෙන් තොර. ඒ පාට වර්ග තියෙනවා දාලා කෑම හදලා ඒ ඔක්කොම තියෙන ස්වභාවික දේවල්. නිල් කට්ටොඩු, වදමල්, මුරුංගා ඔය වගේ පාට වලින් තමයි ඒ කෑම ඔක්කොම හදලා තියෙන්නේ.
ගයිස් මෙන්න ආව තැඹිලි ජූස් එක අපි කොහොමද බලමු quality එන්න ඒත් එක්ක එනකොට අමුතු quality මම හිතන්නේ මේ වෙනසක් මේ තැම්ලි ගෙඩියට green apple දාලා මම බීලා නැහැ. ඒක පොඩ්ඩක් බීලා බලමුනේ. ගයිස් ඉතින් අර මට ලං ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතින් අර කුරුම්බරාම තමයි එන්නේ මම හිතන්නේ green apple Green apple එක ගොඩක් හොඳ දෙයක්. මම හිතන්නේ ඒකත් එක්ක කුරුම්බ කියන්නේ කොහොමද අපි හොඳ දෙයක්මයි. මෙතන කොහොමද සීනි අඩු concept එක යන්නේ. ඒකට පැණි රස ගැන නෙමෙයි මෙතන බලන්නේ ගුණ ගැන. අනිවාර්යයෙන් මෙතන මම හිතන්නේ තනිකර ගුණ තමයි තියෙන්නේ මොකද green apple. ඇති දැන් ඔයාලට ඇති දැන්. ඔන්න ගයිස් ඉතින් අපි කෑවද බන් ටීම් එක ඔන්න ඉතින් දැන් ඇවිල්ලා ඉන්නේ උමන්දාවේ තියෙන ලයිව් කිචන් එකට ඉතින් ඇවිල්ලා තියෙන මෙතන නොයෙකුත් කෑම වර්ග ගොඩක් තියෙනවා අපිට පේන්න මේ දවස්වල ගොඩක් කතා වෙන දෙයක් තමයි මේ දම්පාට බතල එක මං හිතන්නේ ඉතින් අපි මෙතන මිස් කෙනෙක් ඉන්නවා අපි පොඩ්ඩක් අහලා බලමු මෙතන මොනවද තියෙන්නේ කොහොමද මෙතන වැඩසටහන යන්නේ කියලා මේක තමයි දැන් යන ස්පෙෂල් මේක මේ උමන්දාවේ බතල මේක අපිටම විශේෂ එකක් මේක තියෙනවා උදේ ඉඳන් හවස් වෙනකන් අපේ ඊට අමතරව උදේට තියෙනවා තෝසේ පිට්ටු ඉන්දියාප්පේ වගේ ඒවා දවල්ට තියෙනවා බිරියානි ෆ්‍රයිඩ් රයිස් මේවා අපේ උමන්දාවේ මහල් වලින් හදපු ඒවා ඒ වගේම අර වෙන තැන් වල දෙනවට වැඩිය විශේෂයෙන් අපි මේ මෝජු එකක් තියෙනවා අලු කෙසෙල් එහෙම වෙනස් කරලා තමයි දෙන්නේ මේ ඊට අමතරව මේක හැමදාම මෙහෙම නෙමෙයි එක එක වෙනස් වෙනවා මේක මේ අපේම කුළු බඩු වලින් හදපු අපේ ඕගනික් මේ පලා වර්ග වලින් හදපු බැදුමක් මේකත් දෙනවා අපි ෆ්‍රයිඩ් රයිස් වලට එහෙම නැතුව පෝෂන් විදිහටත් ගන්න පුළුවන් ඒ වගේම හවසට තියෙනවා ආප්ප කොත්තු ආප්ප ඒ වගේ ඒවා තියෙනවා අපි ඒවා මේ මෙතන මේ උණු උණුවෙන් හදලා දෙනවා ලයිව් කිචන් එකේ උණු උණුවෙන් ගන්න පුළුවන් ගයිස් මෙතනට આવොත් ඔන්න ඉතින් අපි ඉතින් වටිනාම දේ තමයි අපි හැමතැනම කියනවා වගේ මේ හැම දෙයක්ම උමන්දාවේ නිෂ්පාදිත දේවල් තමයි ඉතින් අපි මේ තැනට ඇවිල්ලා අරන් ඇවිල්ලා තියෙන්නේ. අනිත් දේ තමයි ගයිස් මතක් කරන්න ඕනේ ඔයාලා මේ කෑම බෙදාගෙන විසික් කරොත් නම් දඩ ගහනවා සෙල්ලන්නේ රුපියල් 500යි. ගයිස් මේ තියෙන බෝඩ් එක මම හිතන්නේ මම අපි ආම්දුරගේ වීඩියෝස් වලත් ගොඩක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ විසික් කරොත් නම් අනිවාර්යෙන් දඩේ වදිනවම තමයි. ඉතින් මේ බොහොම ස්තුතියි.
හයි ගයිස් ඉතින් ඔන්න අපි ගොඩේ පටන් ගන්න යන්න ඉතින් අපි ඕඩර් කරා ගයිස් කෑම දෙකක් ඉතින් මේ වලට පේනවා ඇති අපි කවුරුත් කතා වෙන නිල් කට රොට්ටු බත් එකක් තමයි අපි අරේන්ජ් කරගෙන තියෙන්නේ ඉතින් ඇත්තටම කොත් ගයිස් මේකත් එක්ක අපිට කැමති මාළු වර්ග 1 2 3 4 5ක් ගන්න පුළුවන් ඉතින් අපි කැමති දේවල් ටිකක් ගත්තා ඉතින් අපි අරන් තියෙනවා මෙතන තියෙනවා ගයිස් ඇම්බරල්ලා තියෙනවා ඒතකොට මෙතන තියෙනවා පිපිඤ්ඤා තියෙනවා ඒක මෙතන තියෙනවා තුඹ කරවිල මම හිතන ගුණ දේවල් තමයි තියෙන්නේ අනිත් එක හොඳම දේ තමයි සම්පා මේ ඔක්කොම මන්දායි වගා කරන දේවල් තමයි මෙතන තියෙන්නේ ඉතින් අපි චිකන් එකක් තමයි ඕඩර් කරේ ඉතින් කවුරුත් කතා වෙන මන්දාවේ නිල් කටරොඩු බත් එක. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා මේක මෙන්න මේ දැන් මේ ලස්සනට පේනවා හැබැයි මේ නිල් කටරොඩු බත් එකේ නිල් පාටේ තියෙන අපි අර වීඩියෝස් වලින් දැකපු ඒ ක්වොලිටි එක තියෙනවා අපි හැබැයි කාලා ලස්සන බලමු සම්පාරක් අපි ගන්න බලමු කාලා කොහොමද කියලා බත් එක පොඩ්ඩක් නිකන් කාලා බලමු වෙනසක් තියෙද බලන්න අනිවාර්යෙන් මතනම් සම්පරයන් නිකන් පොඩි පෙන්ගස ගතියක් ඔය පොඩි ගතියක් දැනෙනවා මේ මම හිතන්නේ නිල් කටරොටු මල් එක කලවම් වෙලා එහෙම තමයි ඇත්තේ ගයිස් අපි කාලා බලමු අපි කටක් අල්ලලා කාලා බලමු ගුණ දේවල් තමයි ඉතින් ඔක්කොම තියෙන්නේ මෙතන තුඹ කරවෙලම කියන්නේ අපි කන්න ඕන දේවල් නේ සම් දැක්කම නම් අමුතු ලස්සනක් තියෙනවා කාලා බලමු අපි ක්වොලිටි එක කොහොමද රස කොහොමද මම කනවා සම්පූර්ණ පළවෙනි කට අනේ නම් සම්පත් නිල් කටරොඩු බත කන්න යන්නේ කටක් නේද අතන බඩගිනිත් එක්ක ඕ සම්පවරක් මේ උදටිය පරක්කොත් වුණා මේ ඒකින්ද පොඩ බඩගිනි වැඩි අන්න ගයිස් මම දෙවෙනි කටක් කරනවා පබලෙන් දාගත්තද තාම නෑ සම්පවරක් දාන්නම් සම්පත් මොකද කියන්නේ මට කියන්න තියෙන ඉතින් මේක අර අපේ අම්මා ගෙදර කෑමක් හදන්න කොහොමද එහෙම තමයි දින්නේ අර නැතුව විශේෂම ලොකුම රහක් දෙන්නේ නැහැ මේක විශේෂත්වයකට තියෙන්නේ ගයිස් මේ වස විස දාන්න වස විස නැති අනිත් එක මෙතන ගහලම තියෙනවා පොල් කෙරි සහ තල කෙරි වලින් නිෂ්පාදනය කරලා සාධන ලද ඖෂධ වෙනුවට ආහාර කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ ඉතින් මේ ඒතකොට ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ මෙතන වස විස දෙයක් නැහැ අර වෙනසකට තියෙන්නේ ඉතින් අපි කන කෑම එකම තමයි අර වස විස නැහැ ඉතින් ගෙදර හදන කෑම එකේ වස විස නැහැ නේ ඒ රස තමයි තියෙන්නේ අනිවාර්යයෙන් රස තමයි තියෙන්නේ ඔය පොඩ්ඩක් 아무තු මට තුඹ ආටිෆිෂල් මේ කිසිම අගුල් ගතියක් නැහැ ගයිස් තුඹ කරවිලක කිසිම අඹුල් ගතියක් නැහැ මම හිතන්නේ මොනවා හරි ඇති අර තියෙනවනේ එක දේවල් නේද ඔව් මම කියන්නේ වසවිස දේවල් නෙමෙයි දේවල් වලින් නැත්නම් ඒ රස කරලා තියෙනවා රහයි අතම රහයි කරා පිපිඤ්ඤකට හොඳට කිරි යනම් මම දාලා දිනවා ඒ කිරි රසෙන් දිනවා පිපිඤ්ඤ කාලා අනිත් ඒවා මේ මඤ්ඤොක් අය මට සම්පතයක් මේ පණි රස ගතියක් දැනෙනවා ඔය ඇම්බරලා දාගෙන තියෙන්නේ නෑ මම තාම බල්ලා ගත්ත ටිකයි මම තාම නෑ බල්ලා කන්න කැමති මම අග මඤ්ඤොක්ක දිනව කොහොනේ ඔව් ඔව් මඤ්ඤොක්ක කොහොමද කියලා බලමු සම්පූර්ණ පරිප්පු හම්බෙලා නෑ ගයිස් නින්නට යන්න තියෙන්නේ නෑ මඤ්ඤොක්ක සැර දින හොඳට තියෙනවා සාමාන්‍ය සැර දිනවා චිකන් එකත් ප්‍රශ්නයක් නෑ චිකන් එකත් අර බදලා නෑ තම්බලා මේක කරලා තියෙන්නේ ගයිස් ඉතින් අර මර ඇත්තටම උත්තර කියන්න දෙයක් නෑ ඇත්තටම සාමාන්‍ය කෑම එකක් තමයි තියෙන්නේ අර අපි පුණා කිව්වා වගේ වස විස නෑ ඉතින් අපි මේකට අටක් ගාලා ඉවරයක් කරනවා අපි අපේ අන්තිමට හම්බ වෙමු
ගයිස් ඔන්න ඉතින් අපි ත්‍රිජ් අයිස්ක්‍රීම් මේ රසත් බලාගෙන ඉන්න ගමන්ම මේ කන්සෙප්ට් එක උමන්දාව කියන කන්සෙප්ට් එකේ නිර්මාතෘ අපේ නායක හ්ම්. ස්වාමීන් වහන්සේ අපි හම්බෙන්න යන්න තමයි ඊළඟට අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා බලමු උන්වහන්සේ මොකද්ද අපිට කියන්නේ. අපිට බැලලා පන්නගෙන ඉඳන්නෙත් නෑ. ඔව්. අපි බලමු මොකද්ද එතන වෙන්නේ කියලා සහ අපි දැන් මෙතන උදේ ඉඳන් ඇවිල්ලා ගොඩක් කැම් වර්ග try කරා. ඇත්තටම මොකද ඒගොල්ලන්ට ඒ දේවල් වලට ඔච්චර දාන්න අමාරුයි වීඩියෝ එකේ. ඔව් අපි මෙතනින් කාපු විශේෂම දේ තමයි නිල් කටරොඩු බත් එක. ඒක ඇවිල්ලා ඒ කියන්නේ අමුතු විශේෂ රහක් කියලා එහෙම ගන්න නෑ. හැබැයි අපි අර අපේ ගෙදර අර වසවිස දාන්න නැතුව හදන කෑමගේ රස තියෙන මචං. අනිවාර්යයෙන් ඒක තියෙනවා එහෙම පිටින්ම. අනිවාර්යයෙන් ඒක මොකද ඒ විදිහටම තියෙනවා. අපිට අනික අපිට බය වෙන්න කිසිම දෙයක් නෑ සම්පා. මොකද වස විස නැති Organic product. ඕගනික් ප්‍රොඩක්ට් තමයි එතන තියෙන්නේ. ඉතින් මේ දේවල් කන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ උමන්දාවට එන්නම ඕනේ. ඕනේ. ඉතින් ලංකාවටම තියෙන ලෝකෙටම තියෙන එකම කන්සෙප්ට් එක මේක. මේක ඉතින් මේ වගේ දේවල් හැමතැනම තියෙන්නත් ඕනේ. අපි ඖෂධ වෙනුවට ආහාර. ආහාර ඒ තමයි කන්සෙප්ට් එක. ඉතින් අපි ගිහිල්ලමු. බලමු කොහෙටද යන්නේ කියලා.